හරි. ඉතින් මේ දැන් ඒක නෙවෙයි කතාව. ඒකෙන් වෙන එක දෙයක් එහෙම මේ කටහඬ වෙනස් වෙනවා සහ මොලේ කොලපන් කියන එක ඒක මෙහෙම ඒක වෙන්නේ. මේ නිර්වින්දන වෛද්‍ය විද්‍යාව කියලා වෙනම එකක් තියෙනවනේ. ඇනස්තීසියා සම්බන්ධ වෙනම ෆීල්ඩ් එකක්. ඒක ඇවිල්ලා මේ ලෝකේ තියෙන ඔය ලොකුම පඩියක් තියෙන ජොබ්ස් කීපෙන් එකක්. සහ ඒ වගේම වැඩිම සුයිසයිඩල් රේට් එකක් තියෙන හෙල්ත් කෙයාර් සෙක්ටර් එක මේ මොකක්hari සෞඛ්‍ය හෙල්ත් රිලේටඩ් වෘත්තීන්ගෙන් සෞඛ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ වෘත්තීන්ගෙන් වැඩිම සියදිවි හානි කර ගැනීම අනුපාතයක් තියෙන වෘත්තියක් ඒක. ඒකට හේතුව මේ ඒක ලොකු ප්‍රෙෂර් එකක් තියෙන එකක්. ලොකු ප්‍රෙෂර් එකක් තියෙන එකක්. ඒ කියන්නේ මේ පේෂන්ට් කෙනෙක්ගේ වටිනා වගකීම වැඩි හරියක් තියෙන්නේ සර්ජරි එකකදී සර්ජන්ට නෙවෙයි ඇනස්තෙටිස්ට් එයාට. නිර්වින්දන වෛද්‍යවරයා හරි නිර්වින්දක වෛද්‍යවරයා මොකක් හරි. එයාට තමයි වැඩිපුරම එකක් තියෙන්නේ. ඒ කියන්නේ එයා ඊට කලින් දවසේ ලෙඩාව බලලා සහතිකයක් දෙනවා මේ ලෙඩා මේ සර්ජරි එකට සුදුසුයි කියලා. ඒතර යාව සිහි නැති කරාට පස්සේ මේ ආයේ සිහිය ආවේ නැත්තම් ඒකේ මේ සර්ජරි එකේ තාම කැපිපෙන වැරද්දක් නිසා ඇරෙන්න වෙනත් හිතාගන්න බැරි දෙයක් නිසා සිහිය ආවේ නැත්තම් ඒකේ හේතුව යන්නේ මේ වැරද්ද යන්නේ මේ අර ඇනස්තෙටිස්ට් වගකීම සම්පූර්ණයෙන් මේ මිනිස්සයාට යන්නේ. ඒතර බොරුවට එහෙම නිකන් නිදි වගේ ඉන්න එපා ගිහිල්ලා අර මිනිස්සයා කලබල වෙනවා කියන්නේ. දැන් ඔක දැනගෙන ඒ වගේ ආතල් එකක් දෙන්න පුළුවන්. දන්නව නම් ඕක ඔක්කරේ ඔපරේෂන් එකක් කරොත් එහෙම එතනත් ආතල් එකක් ගන්න ඕන නම් චුට්ටක් මැරලා වගේ ඉන්න ඕන. අරුව තමයි කලබල වෙන්නේ. ඇනස්තෙටිස්ට් තමයි කලබල වෙන්නේ. ඒව කරන්න එපා.